1947 ජනවාරි 21 වෙනිදා කඩවුණු පොරොන්දු චිත්‍රපටයෙන් ආරම්භ සිංහල සිනමා වංශ කතාවට වසර 79ක් සපිරෙනවා. දශක 8කට ආසන්න මේ ගමනේදී නිර්මාණය කර අතිවිශාල සිනමා සම්පත අද වන විට විනාශ වීමේ අවදානකට මුහුණ දී තිබෙනවා. එම අමිල උරුමය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්නට තාක්ෂණ මෙවලමක් මා විසින් නිර්මාණය කළා. ශ්‍රී ලංකේ සිනමාවේ 79 වන සංවත්සරයට සමගාමීව දේශීය සිනමා උරුමය සුරක්ෂිත කිරීම සඳහා ජාතික ලේඛනාගාරය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මෙතෙක් මා ඉටු කළ සේවය ගැන සැකෙමින් සඳහන් කරන්නම්. සිනමාවේ මුල් යුගයට අයත් මිලිමීටර් 35 සෙලුලොයිඩ් පටල කාලයක් සමග දි รา පත් වී යාම වැළැක්වීමට ඩිජිටල්කරණය කිරීම ජාතික වගකීමක් බවට පත්ව තිබෙනවා. සිනමාපට ඩිජිටල්කරණයේ ඇති වැදගත්කම නම් විනාශ වීම, දිලීර බැඳීම, වර්ණ විපර්යාසයන්ට ලක්වීම වැළැක්වීමයි. ඩිජිටල්කරණය මගින් නවීන ප්‍රක්ෂේපණ යන්ත්‍ර සහ ස්මාර්ට් උපාංග ඔස්සේ පැරණි චිත්‍රපට නැරඹීමට ඔබට අවස්ථාව හැකියි. එහි ප්‍රධාන දායකත්වය දරන්නේ ජාතික ලේඛනාගාරය එහි නීත්‍යානුකූල භාරකරු ලෙස කටයුතු කරනවා. ඉතා පැරණි චිත්‍රපට නිසි උෂ්ණත්වයකින් යුතු ගබඩාවල සුරක්ෂිත කිරීම සහ සංරක්ෂණය සඳහා මූලික පහසුකම් එම ආයතනය මගින් සලසනවා. ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා කර්මාන්තයේ මව් ආයතනය ලෙස ඩිජිටල්කරණයේ ව්‍යාපෘති සඳහා ප්‍රතිපත්තිමය සහ මුල්‍යමය දායකත්වයක් සපයනවා. මිලිමීටර් 35 සෙලුලොයිඩ් චිත්‍රපට ඩිජිටල් තාක්ෂණයෙන් යථා තත්ත්වයට පත් කිරීම මා විසින් නිර්මාණය කළ යන්ත්‍රයකින් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ අඩු පිරිවැයකින් නිම කිරීමට නිම කරලා තියෙනවා. චිත්‍රපට 237ක් රාජ්‍ය චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට 600ක් පෞද්ගලික අංශයේ 500ක් පමණ චිත්‍රපට ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කරලා අවසන් කර තිබෙනවා මගේ මෙම යන්ත්‍රයෙන්. අද ලෙස්ටර් ජේම්ස් පිරිස්, ධර්මසේන පතිරාජ වැනි දෑවැන්තයන්ගේ නිර්මාණ නවීන තාක්ෂණය ඔස්සේ දැක ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. 2025 ජනවාරි 21 වෙනිදා 79 වන සිනමා සංවත්සරයට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ පුළුල් තිරේ කරුණු ලැබී මා විසින් ජාතික ලේඛනාරක්ෂක ව්‍යාපෘතියේ ඩිජිටයිස් කරන ලද චිත්‍රපටයි. පැරණි චිත්‍රපට විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගියත් පෞද්ගලික අංශයේ චිත්‍රපට නවීන තාක්ෂණය ඔස්සේ 4K වැනි වර්ගීකරණයට පරිවර්තන කරගෙන හැකියාව දැන් අපිට ලැබී තියෙනවා. නුදුරු අනාගතයේදී අපැහැදිලි චිත්‍රපට පවා එදා දුටු ලෙසින්ම නැරඹීමට අද නවීන තාක්ෂණය විසින් අපිට උරුම කරලා දීලා තියෙනවා. සිංහල සිනමාවට 79 වසරක් පිරීමේ සංවත්සරය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේ පවත්වන විට මම හිටියේ නිවසේ පැරණි චිත්‍රපටයක් ඩිජිටයිස් කරමින්. මනෝ විරසේකර මහතාගෙන් මට දුරකථනයක් ලැබුණා. පාලිත මීහරකා චිත්‍රපටය ඔබ ඩිජිටයිස් කරා. ඒක අද මේ සිංහල සිනමාවේ 79 වසර වෙනුවෙන් පෙන්නනවා. එය නැරඹීමට එන්න කියලා කිව්වා. ජනවාරි 24 වෙනිදා මා ඩිජිටයිස් කළ මීහරකා චිත්‍රපටය නැරඹීමට මම චිත්‍රපටි සංස්ථා තරංගනී සිනමාහලට මා යන විට 12ට විතර ඇති. ඒ වන විට උදේ දර්ශනය කොළඹ සන්නිය පැවැත්වෙමින් තිබුණා. චිත්‍රපටය නැරඹුවා. ඇත්තටම රසකීන් ඒ චිත්‍රපටය රස විඳින විට මට ඇති වූ ප්‍රීතිය කියා ගන්න බෑ. මම සිනමාහලේ අඳුරේ යටපත ගා ගොස් කෙරවල අසුනක වාඩි වී චිත්‍රපටි නැරඹුවා. ඇත්තටම රසිකයන් ඉතාම ආසාවෙන් එම චිත්‍රපටිය නරඹන විට මට ඇති වූ ප්‍රීතිය ඉතා විශාලයි. නමුත් මොහොතකින් මගේ දැසට කඳුළු නැගුණේ ඒවා ඩිජිටයිස් කරන්න මා දරූ වෙහෙස මතක් වීමෙන් පසුවයි. උදෑසන 8ට හුණපිටිය දුම්රිය ස්ථානයෙන් සෙනග පිරි දුම්රියේ පාපොරුවේ නැග එක කකුලක් තියාගෙන අත් දෙකෙන් දෙපැත්තේ හැන්ඩල් එක අල්ලගෙන මා පිටකොටුවට යන්නේ ජාතික ලේඛන දෙපාර්තමේන්තුවේ ඩිජිටයිස් කිරීමේ කාර්යයටයි. ඒ වගේම තමයි වැඩ අවසන් වී මම තුම්මුල්ල හන්දියෙන් 154 බසයේ නැගලා කෙරවල මසුනට ගිහිල්ලා තමයි වාඩි වෙන්නේ. මොකද හේතුව අර චිත්‍රපටවල තිබිච්ච ඩස්ට් එක උදේ මම ඇඳගෙන ආපු ෂර්ට් එකේ ඒ ඩස්ට් එක වැදිලා දුර්වර වෙනවා. ඒ වගේම තමයි එහි ස්මෙල් එක ශරීරය පුරාම විහිදලා තිබුණා. බසයේ කෙරවල අසුනේ වැඩි වෙලා මෙම ආපසු නිවස බලා පිටත් වුණේ. සිංහල සිනමාවට 79 වසරක් සපිරෙන මේ අවස්ථාවේ අපේ නිලි රැජින මාල්ලි ෆොන්සේකා මහත්මිය
ඇත්තටම සිහි කළ යුතුයි. ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 70 වසරක් දුටු සිහිනය සැබෑ කළා. එයට ජාතික ලේඛනාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා හිටපු අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මිය, නදීරා රූපසිංහ මහත්මිය මේ කටයුත්ත ඉදිරියට ගෙන ගියා. දිලිලි නියනගේ චන්ද්‍රිකා වැලියංග අපිට කාර්ය වශයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා මේ චිත්‍රපට ඩිජිටයිස් කිරීමේ ව්‍යාපෘතියට. වර්තමානයේ දිල්ප් කුමාර මහතා මෙම කටයුත්ත ඉතා සාර්ථකව ඉදිරියට ගෙනෙමින් තියෙනවා. ඒ වගේම තමයි ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා මහතා ජාත්‍යන්තර වශයෙන් ඩිජිටයිස් කිරීමේ ආයතන සොයාගෙන ගිහිල්ලා ඒ අය විශේෂයෙන්ම ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ ඒ රටවල් වලින් ඒ විශේෂඥයෝ ගෙන්නලා අපිට විශාල දැනුමක් ලබා දීලා හිතන්න විශාල සේවයක් මේ ව්‍යාපෘතිය සඳහා මෙහෙය වූ නිසා තමයි අද සිංහල සිනමාවේ මේ විදිහට හරි මේ චිත්‍රපට ටික බලන්න පුළුවන් වුණා. කඩවුණු පොරොන්දු චිත්‍රපට රංගපෑ එඩී ජයන මහතා පාසල් අවදීයේදීම මට උදව් කළා. එතුමා ඊට පස්සේ රැකියාවක් ලැබිලා රැකියා ස්ථානයට ගියාට පස්සෙත් එතුමා මට උදව් කළා. එතුමාගේ වාහනයෙන් තමයි මම ආපසු රාජකාරී වෙලා ටයර් සංස්ථාව හරහා වෙවල්දුව පාරේ මම එතනින් තමයි මම බහින්නේ. එතුමා යනවා හැඳලට එතනින් හරවලා. ඒ අතරතුර විශාල දේවල් එතුමා මට සිනමාව සම්බන්ධව අපි කතා සාකච්ඡා කරා. ඉතින් මේ අවස්ථාවේ එතුමා ඒ කරපු උදව්ව එතුමාට නිවන් සුව ලැබෙන්න ඕනේ. ඇත්තෙන්ම ඒ කර උදව් වලට මම සිහිපත් කරනවා එතුමාව. ඒ වගේම තමයි ගරු අර්නස් පෝරුද්දට පියතුමා පාසල් අවදීන් සිටම මාව සිනමාව වෙත යොමු කරලා මාව මේ තත්ත්වයට ගේන්න මට දැනුමක් ලබා දෙන්න විශාල සේවයක් කරා. අද එතුමා හිටියානම් ඇත්තටම OCIC ආයතනයේ ගරු අර්නස් පෝරුද්දට පියතුමා ඩිරෙක්ටර් අධ්‍යක්ෂවරෙන් කටයුතු කරන කාලේ ඒ කරපු සේවය ඉතාම ඉහළයි. අද එතුමා හිටියන ඇත්තටම මගේ මේ සේවය අගය කරන එක ඒකාන්තයි මට. හොඳයි අපි දැන් බලමු සිංහල සිනමාවේ අපි ඉතුරු කරගත් මා ඩිජිටයිස් කළ චිත්‍රපටවල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් පළමු කොටස චිත්‍රපට 20ක් විතර පමණ කොටස් වශයෙන් සුළු සුළු මේවා ඔබට බලා ගන්න සලස්වන්නම්. ලාංකේය සිනමාවේ 79 වෙනි සංවත්සරය වෙනුවෙන් මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල් මහතාට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ අතරම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. ජාතික ලේඛනාගාරයේ තව චිත්‍රපට 100ක් පමණ ඉතුරු වෙලා තියෙනවා. ඒ වාද මේවරින් ඩිජිටයිස් කිරීමට අවශ්‍ය කටයුතු සලසන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. පිටරටක එක් චිත්‍රපටයක් ඩිජිටයිස් කිරීමට යන මුදලටත් වඩා අඩු මුදලක් මෙම චිත්‍රපට 100 ඩිජිටයිස් කිරීමට වැය වෙන්නේ. අඩු පිරිවැයකින් ඉහළ ගුණාත්මක භාවයෙන් ශ්‍රී ලංකාවේදීම මේ කටයුතු සිදු කිරීමට මට හැකියාව තියෙනවා. ඉතිරි තාක්ෂණ කටයුතුද ලංකාවේ සිදු කිරීමට තාක්ෂණ හැකියාව දැන් තියෙනවා. ඒක නිසා කාරුණිකව මෙම ක්ලිප් එක බලලා මේ ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා ජාතික උරුමය සම්බන්ධව අපේ මේ සිංහල සිනමාවේ මේ යන වැඩපිළිවෙලට සහාය දක්වලා කටයුතු කරන මෙන්. ඒ වගේම මෙම ක්ලිප් එක සිනමාවට ලැබි ඔබ හැකිතාක් දුරට අතිගරු ජනාධිපතිතුමාට සහ සංස්කෘතික අමාත්‍යාංශ ඇමතිතුමාට සහ ඒ අයට යොමු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි. දේවා ඕවාතුරු දෙන්නේ දැන් මේ කැට වචනේ දැන් හාමිනේට වුණොත් උඹම ගෙදරින් පන්නා තමයි. හොඳයි ජසි බරියලා තේ මහාමිනේට මේ වචනේම ඇහිලා මා මේ ගෙදරින් ඉතින් පන්නා දැම්මා ජසි. ඉතින් ඔබට කනගාටු දැය ජසි. ඇයි වතේ ගෙදරින් මිනිහෙක් යනවා කියනකොට කනගාටු නැද්ද? නෝ කතා කරපන් මගේ දණ්ඩි වැටියා. මගේ සංගබඹරේ දැන් කරකේ මාවතිකාරා. මගේ සංගබඹරේ දැන් කරකේ මාවතිකාරා. මාවත කැරකෙන බඹලා ඔබයි කැරකෙන බඹලා.
මාවට කැරකෙන බබලා ඔබයි කැරකෙන බබලා මනෝරේදා බඹරා රොංගොරයි යන්නේ වෙන්න කවුරු මාත් නාටක නටන්න දෙන්නේ අනේ ජොසි ඔය පාරේ කාර්යවත් වෙනා ජොසි පාර මැදට එලා බලයන් තේරුණාද අනේ මෙයානම් කාදාත් මේ ලෝකේ කෙනෙක් වෙන්න බෑ සුරලෙන් ආපු වණක් වගේ ආවා ලබදී රූපේ ඇගේ දලදලති මාවගේ තේරම් යා ජොසි පියාකට Nimasa sungguh enawa Joti langata heming mana puat gitu enawa Nona geyale gemada sale Denna geyale penna kudiya mulle Nona geyale gemada sale අපි දෙන්නගේ යාලේ මෙන්න කුස්සිය මුල්ලේ ඉතින් ඔහුට මා පසුපසෙන්ට ඉඩ දෙන්නේ නැහැ. ජයපාල මහතා දැන් ඔබගේ ස්වාමියා වුණාට ඔහුගේම ප්‍රේමයේ උරුමකාරී මමයි. ඒ ප්‍රේමය ඔබට නැවත පවරන්නේ. ඔබට බිහිවෙන්න යන දරුවා නිසායි. Maya Ayo tama Maya Maya Malini 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 Oh sepata me sansare buddha kelavare බල බල ඇතිය මගේ සුදා සුකොමල සිරියා ප්‍රේමෙන් තන තනට අඳුරට පෙර යමිලයි කරලා මග බල බල ඇතිය මගේ සුදා සුකොමල සිරියා ප්‍රේමෙන් තන තනට අඳුරට පෙර යමිලයි කරලා පිටිසර කෙල්ලේ හැටියට අද රටේ පිටිසර කෙල්ලේ හැටියට අද රටේ ෆැෂන් කිසි දන්නේම නැත්තේ මෝඩියේ තවමත් කුස්සිය මුල්ලේ මනේ සෙල්ලමට ඉන්ටගේ පාලෙල්ලම වෙනවා සෙල්ලමට ඉන්ටගේ පාලෙල්ලම වෙනවා හොඳ නෑ ඔය හැටි සංගර කම්මෙපා
පద్මාවති प्रीतिय हृदय पुरा दिल्लम सुंदरा नयना रंजना हमारे गुंडी नुरा हमारे गुंडी देवमा हमारे गुंडी नुरा जीवन में गविनम अंधकारे नोलेब आलोके क्या है तो या मार्गे क्या है तो या मार्गे प्रदीपे महदे जलुन में दीप्ति विहिदे विहिदे दीप्ति विहिदे विहिदे उपतलबा में लोके सपतन तेरे सोके विपत ये देवी कर में पापेल से कर में पापेल से ಗೊತ್ತಾಗಲೇ ಪಲಂದನ್ನಿಂ ಪ್ರೇಮೆ ಮಾ ಪ್ರೇಮ ಸುಧೋ ಮಾ ಪ್ರೇಮ ಸುಧೋ सदा खुद निम्मा प्रेमी मा प्रेम सुधो ओ मा प्रेम सुधो ಕಿರಿಸಯುರೆ ಪೇಬು ಪುಂಚಂದ್ರ ಓ ಕಿರಿಸಯುರೆ ಪೇಬು ಪುಂಚಂದ್ರ ओ हद का
कमले पुबुदू कल सूर्या हो पद कमले पुबुदू कल सूर्या माँ प्रेम सुदो माँ प्रेम सुदो नटा गीत गया कास सोया मागे जीविते मगे प्रीति जीविते किसने वेटे लसन वे रूप मागते ओदिले रूप मागते සල්ලි ඇත්තේ ඔබ ළඟයි නැටුම් දන්නේ අපි තමයි සල්ලි ඇත්තේ ඔබ ළඟයි නැටුම් දන්නේ අපි තමයි රිදී කාසි දුන්නොතින් නැටුම් නටමි මෙරෙනකම් උනැටුම් නටමි මෙරෙනකම් නටා ගීත ගයා කාසි සොයා අපේ ජීවිතේ අපේ ප්‍රීති ජීවිතේ किसने वेटे लसन वे रूप मागते ओदिले रूप मागते ඔබ මං ළඟ දැන් වෙන කාටවත් නොමදෙන් එනු සුදා එමි හොඳා එනු සුදා එමි හොඳා मनलोल रेंगू मन माल कियूं अनुराग बेलू कुबुदा विहेंगू विकार बसुडु दन्न मिलिगिय बिकनेद्दो दन्नि मुकत दोर නැතින තන්නේ කවුදෝවම ගෑනු එන්නේ පානපත්තු නොකරුවාට කදර එළිය වැටේරට පානපත්තු
ආවේ කොහෙන්දෝ අද රැට කොයි සොයන්දු මොකටද දුක් වන්නේ මහ පාරේ යන දිලින්දු ආවි කොහෙන්දෝ අද රැට කොයි බයන්දෝ මොකටද දුක් වන්නේ මහ පාරේ යන දිලින්දෝ අපි මොනවද පොදි බැඳගෙන ගෙනාවේ වෙන හදියක් වෙන විදියට උනාවේ අපි මොනවද පොදි බැඳගෙන ගෙනාවේ වෙන හදියක් වෙන විදියට උනාවේ ආවේ කොහෙන්දෝ අද රැට කොයි බයන්දෝ ඇටලුව කොතනද විසඳුම කොතනද සනසිලි සුවය නැතේ සනසිලි සුවය නැතේ කිරිකුළු සෙලවෙන තරමට දරුණුය චංචල ගතිය සිතේ චංචල ගතිය සිතේ චංචල ගතිය සිතේ දිව්‍යන් වන්නේ තිරිසන් වන්නේ මිනිසාමයි ලෝකේ මිනිසාමයි ලෝකේ පිපෙන මලක මේ මధుරස පිරින්නයි මధుරස පිරින්නයි ගලන ගඟේ හිතක තියෙන පිරිය බලාපන් අවට ගමට මඟුල කියා පහළ ගලාපන් අහසේ දින වලාකුලේ උඹත් සොයාපන් තරුණ මඳෙකු දීගික යන නැකත කියාපන් නැකත කියාපන්